ආසියාවේ ආශ්චර්ය සංවර්ධන ජෝරගලා ගිහලා අම්මට සිරි වෙලා ගම්පා යට වෙලා තියෙන්නේ. ඉතින් ගම්පා කියන්නේ නමක් නෙමෙයි ගම්පා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් දන්නව නැති උන් අපිව කොන් කරනවා එමයි කියලා අපිට ගාණක් ගන්න නැහැ. ලොකු ගම් වතුර වල යන්න ඕනේ ලොකු වාහන. පොඩි ගම් වතුර වල යන්න ඕනේ පොඩි වාහන. ඉතින් ලොකු ගම් වතුර වල පොඩි වාහන ආවම ගාගෙන යනවා. දැන් මෝටර් සයිකලයක් කැල්ල ගාගෙන ගියා. පැදපේ කාට ලයිසන් තියෙනවා. වාහනේ ලයිසන් නැති ඉඳලා ගාගෙන ගියා. ඉතින් එමයි කියලා ඉතින් අවුලක් නැහැ. ඉතින් කොහම හරි ගේමක් ගහගත්තා. ඉතින් අපි බෝඩ් එකක් ගැව්වා වාහන වලට එන්න එපා කියලා. ඉතින් කිව්වට ආන්නේ මිනිස්සු මෙතන දාගෙන ඉතින් විකාර ගෙලිනවා. එමයි කියලා හරිය නැහැ. ඉතින් ඕන වෙලාවට ගන්න කියලා විතර සාටකයක් දැම්මා. දැන් තියෙන මිනිස්සු දන්නවා අධි අවදානම් කියලා එන අය ඔක්කොම වාහන සාටකය දැක්ක ගමන් අරගෙන යනවා. ඉතින් මේ ඕන වෙලාවට ගන්න දේවල් තියෙනවා. සමහරුන්ට සාටකේ වටිනාකමක් නැති වුණාට මේ වගේ වෙලාවට සාටකේ වටිනවා. ඒකයි ඇත්ත. ඉතින් කොහොම හරි අවුලක් නැහැ. ඉතින් මේ ගම්පයි පාර්ලිමේන්තු ගිය 18 දෙනාගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ 18 දෙනාත් කන්ෆියුස්. උන්ට ඡන්ද දුන්න අපිත් කන්ෆියුස් වෙලා කොර වෙලා ඉන්නේ. එහෙමයි කියලා ඉතින් ඊළඟ පාර ඡන්ද ඉල්ලන් ආවා කියලා නොදී ඉන්නේ නැහැ. ඒ තරම් බුද්ධිමත් ජනතාවක් ගම්පා ඉන්නේ. ඒ ආදරේ පැලෙන්න. ඉතින් මේ ධනිෂ්ඨකාට වතුර දිනවා. එනවනම් නිකන් එන්න එපා. ගම්පාට තොරම් බලන්න වෙසක් බලන්න එන උන් ටික මොනාරි අරන් අර මේ ඉන්න උන්ට කණ්ඩ. ආදරේ පැලෙන්න. ආසියාවේ ආශ්චර්ය සංවර්ධන ජෝරගලා ගිහලා අම්මට සිරි වෙලා ගම්පා යට වෙලා තියෙන්නේ. ඉතින් ගම්පා කියන්නේ නමක් නෙමෙයි ගම්පා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් දන්නව නැති උන් අපිව කොන් කරනවා එමයි කියලා අපිට ගාණක් ගන්න නැහැ.